සසුන් කෙත සමාව දීම කෙනෙකුගේ ක්‍රිස්තියානි ජීවිතය ආරම්භ වෙන්නෙම දෙවියන් වහන්සේගෙන් ඔහුට සමාව ලැබීමත් සමගයි. ගොඩක් අය තමුන්ගේ ජීවිතයේ අවසන් හුස්ම හෙළන මොහොතේ මුමුණන වචනත් මට සමාවෙන්න කියන එකයි. දෙවියන් වහන්සේගෙන් සමාව ලැබීමත් සමග ආරම්භ වෙන අපේ ඇදහිල්ලේ ජීවිතේ සමාව දීම තරම් වටින තවත් දෙයක් තියෙන්න බැරි තරම්. දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න පූජාසනය වෙතට ගමන් කරන්න පෙර ගොස් නුඹේ සහෝදරයා සමග සමාදාන වී එන්නයි කියලා කිව්වේ ඒ නිසයි. අපේ වැරදිවලට අපට කමා කළ මැනව කියලා කියන්න පුළුවන් අපිට වැරදි කරන අයට අපි සමාව දෙන විදිහට විතරයි. මතක තබා ගන්න. ඔබ ලොකු සේවයක් කළා කියලා ඔබ ස්වර්ගයට යන්න යන්නේ නැහැ. ඒ වගේම ඔබට ලොකු ඇදහිල්ලක් තිබුණා කියලා ස්වර්ගයේ දොරටු ඔබ වෙනුවෙන් ඇරෙන්න යන්නේ නැහැ. සේවය සහ ඇදහිල්ල කියලා කියන්නේ මේ පොළොවට සම්බන්ධ කාරණා දෙකක්. ස්වර්ගයට ඇතුළු වීමේ ප්‍රවේශ පත්‍රය තමයි ඔබ සමාව ලබා තිබීම. ඔබට සමාව ලැබෙන්නේ ඔබත් සමාව දෙන්න කැමති කෙනෙක් නම් විතරයි. ඒ අනුව අපිට තේරුම් ගන්න තිබෙන්නේ ක්‍රිස්තියානි ජීවිතයේ වැදගත්ම දේ සමාව ලබා ගැනීමයි, සමාව ලබා දීමයි. මිසරයේදී මරණයේ දූතයා පසු කරලා ගියේ, ඉතිරි කරලා ගියේ සේවය කරපු අයගේ ගෙවල් නොවේ. ඒ වගේම මහා ලොකු ඇදහිල්ලක් තිබුණු අයගේ ගෙවලුත් නොවේ. පාස්කු බැටළු පැටියගේ ලේ තැවරිලා තිබුණු ගෙවල්. දෙවියන් වහන්සේගේ බැටළු පැටවානන්ගේ ලේ කර්ණ කොටගෙන ඔබට ලැබුණු සමාව තරම් වටින දෙයක් තවත් ඔබේ ජීවිතේ නැහැ. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ කෙනෙකුට යමක් දෙන්න කැමති නම් සමාව තරම් වටින තවත් දෙයක් නැහැ. සමාව දීම ගැන කතා කරනකොට ගොඩක් අය කතා කරන හරි ජනප්‍රිය මතයක් තියෙනවා. සමහරු කියනවා මම එයාට සමාව දීලා තියෙන්නේ. හැබැයි මට ඒක අමතක කරන්න බෑ. මතක තබා ගන්න සමාව දීමේ වැදගත්ම කොටස තමයි අමතක කර දැමීම. දෙවියන් වහන්සේ අපිට සමාව දුන්න විතරක් නොවේ අපේ පව් මකා දැමුවා කියලා කියනවා. සමාව දීමේදී අමතක කර දැමීම කොයිතරම් වැදගත්ද කියනවා නම් ඔබට අමතක කරන්න පුළුවන් නම් සමාව දෙන්න දෙයක්වත් නැහැ. ඒකෙම අනිත් පැත්ත තමයි ඔබ අමතක කරලා නැත්නම් ඇත්තටම ඔබ සමාව දීලත් නැහැ. යෝසෙප් මිසරයේදී තමුන්ගේ සහෝදරයන්ට සමාව දුන්න විතරක් නොවේ ඔවුන්ට තෑගි බෝගත් දුන්නා. ඒ වගේම තමයි ඒසව් යාකොබ්ට සමාව දුන්න විතරක් නොවේ යාකොබ්ගේ තෑගි බෝග එපා කිව්වා. අකීකරු පුත්‍රයාගේ පියා ඔහුට සමාව දුන්න විතරක් නොවේ ඔහුගේ බෙල්ලට රත්රන් මාලයකුත් දැම්මා. ඇයි ස්ටේපන් ඔහුට ගල් ගහපු අයට සමාව දුන්න විතරක් නොවේ ඒ අයගේ ගැලවීම ගැන යාඥා කළා. ඒ වගේම තමයි දාවිද් සාවුල්ට සමාව දුන්න විතරක් නොවේ ඔහුගේ මුණුපුරා වූ මෙෆිබොෂෙත්ව කණ්ඩ බොණ්ඩ දීලා රැකබලා ගත්තා. මම මේ කියපු සෑම උදාහරණයකම සමාව දීම කියලා කියන්නේ නිකම්ම වචනයකට එහා ගිය දෙයක් වුණා. මේ සෑම උදාහරණයකම සමාව දීම කියලා කිව්වේ නිකම් වචනයකට එහා ගිය යම්කිසි ක්‍රියාවකින් අර්ථවත් වුණු දෙයක් වුණා. ඔබ කෙනෙකුට සමාව ලබා දුන්නට පස්සේ ඒ කෙනා සමග ඔබ ඇසුරු කරන විදිහෙන් කියන්න පුළුවන් ඇත්තටම ඔබ සමාව දීලා ඒක අමතක කරලා තියනවද කියලා. මොකද සමහර විට අපි කෙනෙකුට සමාව දුන්නට පස්සේ ඒ කෙනා අපේ වහලෙක් වෙනවා. හැබැයි සමාව දීමෙන් අනතුරුව ඔබ කරන ක්‍රියාවෙන් තමයි ඔහුව ඇත්ත වශයෙන්ම නිදහස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මතක තබා ගන්න සමාව දෙනවා කියන එක අමාරු වැඩක්. දුර්වල සිතක් තියෙන කාටවත් සමාව දෙන්න බෑ. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ අමාරුම දවසේ අමාරුම පැයේදී කරපු උතුම්ම දේ තමයි සමාව දීම. උන්වහන්සේගේ අත්වලට ඇන ගහලා තිබුණා. උන්වහන්සේගේ කකුල් වලට ඇන ගහලා තිබුණා. කස පහර 39ක් දීලා උන්වහන්සේට වද දීලා තිබුණා. හිසට කටුවටුන්නක් දාලා තිබුණා. ගුටි බැට දීලා නිර්වස්ත්‍ර කරලා තිබුණා. මූණට කෙල ගහලා උන්වහන්සේට නිନ୍ଦා අපහාස කරලා තිබුණා. ඒක සමාව දෙන්න තරම් පහසු වාතාවරණයක් නම් නොවේ. ඒත් උන්වහන්සේ කියනවා පියාණෙනි මොවුන් නොදැන කරන වරදට ඔවුන්ට කමාවුව මැනව කියලා. උන්වහන්සේගේ ඒ වචන ඇසුනම එතන හිටපු අය හිතුවා මේ කුරුසේ එල්ලිලා ඉන්නේ අසරණයෙක් නම් නොවේ රජ කෙනෙක් කියලා. සමාව දීම ඕනෑම වාතාවරණයක් තුළදී එහි සිටින උතුම්ම පුද්ගලයා ඔබ බවට පත් කරනවා. දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තිබෙන්නේ උතුම් ජීවිතයකටයි. සමාව දීලා අමතක කරනවා කියන්නේ ඒ උතුම් කැඳවීමේ උතුම් ගුණාංගයක්. ස්වර්ගය අයිති සමාව ලැබපු අයටයි සමාව දීපු අයටයි පමණයි. Subscribers
for more details.